ඔයාගේ ට්‍රේඩින් ලයිෆ් එක ගැන මම ශාස්ත්‍රයක් කියන්නද? හරි. එහෙනම් පැහැදිලිව මේ කතාව අහගන්න. මේ කතාව අහලා ඔයා අවසානයේ මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම කිව්වේ ඇත්තද බොරුද? ඔයා ඉන්නේ මේ කතාවේ මොන කොටසෙද කියලා. හරිද? දැන් මම කියන්න යන්නේ ඔයාගේ ට්‍රේඩින් වල ජීවිත කතාව ගැන. හරිද? ඔයා ට්‍රේඩින් වලට පය ගහපු කෙනෙක් වෙන්න පුළුවන්. ට්‍රේඩින් වල දැනට සාර්ථක වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිත කතාව මම දැන් බලන් හිටියා ඔය කියනවා. හරිද? ඔයා අනිවාර්යයෙන්ම අවසාන කමෙන්ට් එකක් දාන්න. මම කිව්වේ ඇත්තද බොරුද? ඔයා ඉන්නේ මොන කොටසෙද කියලා. හරිද? සාමාන්‍යයෙන් අපි ට්‍රේඩ් කරන්න ඇවිල්ලා මොන කෝස් එක කරලා මොන දැනුමත් එක්ක ආවත් අපි මුලින්ම හැමෝම හරිද කරන්න ගැම්බ්ලින්. ගැම්බ්ලින් කියන්නේ මමත් එහෙම මමත් මුලින්ම ට්‍රේඩ් කරන්න ඇවිල්ලා ගැම්බ්ලින් තමයි කරේ. මම දන්නේ නැහැ මම කරන ගැම්බ්ලින් කියලා. මම ගැම්බ්ලින් තමයි කරලා තින්නේ. ඒ කියන්නේ අපිට හරියට ස්ට්‍රැටජි එකක් නැහැ. ඩිසිප්ලින් එකක් නැහැ. බ්ලයින්ඩ්ලි කිසිම ප්ලෑන් එකක් නැතුව අපි බයි ඇන්ඩ් සෙල් කරනවා. හරිද? එතකොට ඒ වගේ තමයි අපි ගැම්බ්ලින් කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සූදුවක් වගේ තමයි මේක අපි කරලා තියෙන්නේ. ඔයා බලන්න ඔයා බිගින් ලෙවල් එකේ කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ විදිහට තමයි කරන්නේ. ඔයාට ස්ට්‍රැටජි එකක් නැහැ. ඔයාට ඩිසිප්ලින් එකක් නැහැ. ඉමෝෂනල් කන්ට්‍රෝල් එකක් නැහැ. ඔයා අනිවාර්යයෙන්ම කිසිම ප්ලෑන් එකක් නැතුව බයි ඇන්ඩ් සෙල් කරනවා වගේ හිතුන විදියට. හරිද? එතකොට හැමෝම මුලින්ම කරන්නේ ওই ටික තමයි. හරිද? ඒක තමයි ගැම්බ්ලින් කියන ස්ටේජ් එක. ඒ ස්ටේජ් එක පහු කළා තමයි ඊළඟට යන්නේ. මම එතකොට ඊළඟ කොටසදී එහෙම පැහැදිලි කරන් යන්නම්. මොකද වෙන්නේ කියලා. හරිද? මෙතන මේ පාර තමයි හැම ට්‍රේඩර් කෙනෙක්ම යන්න තියෙන්නේ. මේ පාර තමයි මේ මැප් එක තමයි යන්න තියෙන්නේ. හරිද? මේක තමයි පළවෙනි අඩිය. හරිද? අපි බලමු ඊළඟට කොහොමද මේක ඉස්සරහට ඔයා යන්නේ කියලා. ඔයා ගමන් මාර්ගය, ඔයාගේ ජීවිත කතාව ලියවෙන්නේ කොහොමද කියලා. ට්‍රේඩින් වල. හරිද? එතකොට මේ ගැම්බ්ලින් කියන කොටසදී ගොඩක් අය මෙතනින්ම හැලෙනවා. හරිද? සාමාන්‍යයෙන් සුළු පිරිසක් යනවා මෙතනින් ඉදිරියට. ඊළඟ ස්ටෙප් එකට. ගැම්බ්ලින් කරලා ලොස් වුණාට පස්සේ මේක වැඩක් නැහැ කියලා අත්හැරලා දාලා එහෙම අයින් වෙනවා. ඊට පස්සේ දෙවෙනි කොටසට යනවා සීමිත පිරිසක්. හරිද? ඒ කොටසදී වෙන්නේ ඒක තමයි ලර්න කියන්නේ එයා ඉගෙන ගන්නවා. හරිද? moving average ගැන, Fibonacci, candlestick pattern, scalping ඒක කෝස් කරනවා. හරිද? එතකොට unlimited videos බලනවා, strategies හොයනවා. හරිද? signal group. එතකොට හැමදේම try කරනවා. හරිද? try කළා ඊට පස්සේ එයා දැනුමක් ලබා ගන්නවා. chart එක indicator වලින් පුරව ගන්නවා. හරිද? ඉතින් ඔන්න ඔය වගේ අර learning මේක හොඳට මාර්කට් එක SMC හැමදේම ඉගෙන ගන්නවා. හරිද? ඉගෙනගෙන අර ඔළුව නිකන් පොඩ්ඩක් ඕවර් කොම්ප්ලිකේටඩ්. ඒතර මේ ලෙවල් එකේ මෙයා හිතනවා මේක හොඳට ඉගෙන ගත්තොත් තමයි මේක මේ ගේම ගහන්න පුළුවන් කියලා. එයා ඉගෙන ගන්නවා. හරිද? ඒක මම වරදක් දකින්නේ නැහැ. ඒක හොඳයි. ඊට පස්සේ මෙයා එක එක ස්ට්‍රැටජි try කරලා බලනවා. බෑක් ටෙස්ට් කරනවා. හැබැයි මෙයා තාමත් ප්‍රොෆිට් කරන්නේ නැහැ. හරිද? මේ ලර්නර් කියන කෙනා ගැම්බ්ලින් වලින් ලර්නින් වලට ඇවිල්ලා එතනින් තාම ප්‍රොෆිට් කරන තත්ත්වයට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මෙයා තාමත් ලොස් වෙනවා ප්‍රොෆිට් වෙනවා අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. අර රෝලර් කෝස්ටර් එකක් වගේ. එතකොට ඒක තමයි දෙවෙනි ස්ටේජ් එක. ගොඩක් අය මෙන්න මේ දෙවෙනි ස්ටේජ් එකේ තමයි ඔය සිග්නල් රූප් පටන් ගන්න. එක එක ඔය දේවල් පටන් ගන්න මේ දෙවෙනි ස්ටේජ් එකේදී. හරිද? තව ස්ටේජ් මෙයාට 3ක් යන්න තියෙනවා. හරිද? තාම මේ දෙවෙනි ස්ටෙප් එකේ තමයි මේ ඉන්නේ. ලර්නර් කියන එක. එතකොට මෙයාලත් ලොස් වෙනවා. ලොස් වෙන හේතුව තමයි එක්ස්පීරියන්ස් එකක් නැහැ. හරිද? සයිකොලොජි හැදිලා නැහැ. හරිද? රිස්ක් මැනේජ් කරන්න දන්නේ නැහැ. හරිද? දැනගත්තත් සාමාන්‍යයෙන් එයාලා ඒක කරන්න ලොකු නන්දුවක් නැහැ. එයාලා එයාගේ ස්ට්‍රැටජි ගැන විශ්වාස කරලා, ක්‍රමවේදී විශ්වාස කරලා අර ඕවර් කොන්ෆිඩන්ස් එකකින් තමයි ඉන්නේ. එතකොට මේක ගැන කිව්ව සාමාන්‍යයෙන් අර මේ හොඳ දෙපැත්ත කැපෙන කඩුවක් පොඩ්ඩලමට දුන්නොත් මොකද වෙන්නේ? එයා තුවාල කරගන්නවා. අනිත් අයට අයින්න පුළුවන්. හරි? අන්න ඒ වගේ දෙයක් තමයි මේ දැනුම මෙයාලා හරියට පාවිච්චි කරන්න තාම දන්නේ නැහැ. හරිද? පාවිච්චි කරන්න දන්නේ නැහැ. එයාලා මේ ලර්නර් කියන කෙනත් අනිවාර්යයෙන්ම ප්‍රොෆිට් කරන්නේ නැහැ. හරිද? මෙයාලත් ලොස් වෙනවා. ලොස් වෙනවා. එතකොට මම කියනවා ප්‍රොෆිට් කරන්නේ මොන ලෙවල් එකේද කියලා. හරිද? දැන් මේ ලර්නර් කියන ලෙවල් එක කියන්නේ දෙවෙනි ලෙවල් එක. ඊට පස්සේ අපි ගත්තොත් තුන්වෙනි ලෙවල් එක. තුන්වෙනි ලෙවල් එක තමයි සර්වයිවර් කියන එක. ඒ කියන්නේ මෙයා ගැම්බ්ලින් කරලා ලර්නින් කරලා ඊට පස්සේ දැන් මෙතන එක එක්ස්පෙරිමන්ට් කරලා බෑක් ටෙස්ට් කරලා දැන් සාමාන්‍යයෙන් මෙයා ඉන්නේ බ්‍රේක් ඊවන් වගේ තැනක. හරිද? ඒ කියන්නේ ලොස් වෙනවා ආයි හෙට මේ ප්‍රොෆිට් වෙනවා. අර ඒ වගේ ලොස් ප්‍රොෆිට් අතර ඔහොම තමයි යන්නේ. හරිද? එතකොට එයා දන්නවා සාමාන්‍යයෙන් පොඩ්ඩක් මේ ලොස් නොවී ඉන්න. ලොස් නොවී ඉන්න ඉගෙන ගන්නවා. ඒ තුන්වෙනි ස්ටේජ් එකේදී. එයා ප්‍රොෆිට් කරන්න නැහැ ලොකුවට. හරිද? එයා කැපිටල් එක පොඩ්ඩක් ආරක්ෂා කරගෙන සර්වයිව් වෙලා ඉන්න මාකට් එකේ දාන්නවා. හරිද? ඒක තමයි තුන්වෙනි ස්ටේජ් එක. දැන් මේ ස්ටේජ් 3 මේ දැන් කිව්ව තුනෙත් ඔයාලා එකෙක් කොටස් වල තමයි ඇති. හරිද? අලුතෙන් ආපු අය සාමාන්‍යයෙන් අවුරුදු දෙක තුන ගිහිල්ලා හරි මේ කොටස් වල මේ කොටස් තුනේ ඇති. දැන් මේ සර්වයිවර් කියන කොටස ගැන තව ටිකක් කතා කරොත් මෙයා සාමාන්‍යයෙන් ප්‍රොෆිට් කරනවා. සතියක් විතර එක දිගට ප්‍රොෆිට් කරනවා. ඊට පස්සේ ආපහු එක ට්‍රේඩ් එකකින් ලොස් වෙන්න පුළුවන් ඔක්කොම ටික. හරිද? මෙයා හිතනවා මම දැන් මේ ස්ට්‍රැටජි හොදන වැඩ මම දැන් ගොඩ මේකෙන් මම මලක දෙයක් කරගන්න පුළුවන්. එහෙම කියලා එයා හිතාගෙන ඉන්නවා. හැබැයි එයා ප්‍රොෆිට් කරනවා. ආයෙ ඊළඟ දවසේ අර සතියක විතර ප්‍රොෆිට් එක ලොස් කරගන්නවා. හරිද? අන්න ඒ වගේ සිස්ටම් එකකට යන එකක් තමයි සර්වයිවර් කියන්නේ. එතකොට මෙයා මෙහෙම මේක කරලා සමහරට මේක මාස ගාණක් වෙන්න පුළුවන්, අවුරුදු ගාණක් වෙන්න පුළුවන් කරලා මෙයා
ට්‍රේඩිං වල මේ ලෝකෙ තියෙන හොඳම පාඩම ඉගෙන ගන්න. ඒ තමයි ට්‍රේඩිං කියන්නේ මැජික් ඉන්ඩිකේටර් එකක්වත් බොට් කෙනෙක්වත් ස්ට්‍රැටජි එකක්වත් නෙමෙයි කියන එක. ට්‍රේඩිං කියන්නේ ඉමෝෂනල් ඩිසිප්ලින් සහ රිස්ක් මැනේජ්මන්ට් එක කියන එක මෙයා තේරුම් ගන්නවා. හරිද? ඔය කිසිම දෙයකින් නෙමෙයි ට්‍රේඩිං කරලා සාර්ථක වෙන්න පුළුවන්. ඉමෝෂනල් ඩිසිප්ලින් සහ රිස්ක් මැනේජ්මන්ට් ඔය දෙක තමයි ප්‍රධානම දෙක කියලා මෙයා තේරුම් ගන්නවා. හරිද? තේරුම් ගන්නවා. ඊට පස්සේ ඒත් මෙයා තාමත් ලොස්. හරිද? එතකොට මෙයාගේ ස්ට්‍රැටජි එකක් තියාගෙන මේකේ එක දේවල් මොකක් හරි මේක තියෙන්නේ අඩුපාඩුවක් නිසා මම ලොස් වුණා වෙන්න පුළුවන්. මේක තව ඉන්ඩිකේටර් එකක් දානවා. එතකොට හැබැයි ස්ට්‍රැටජි එක තව ටිකක් ඉම්ප්‍රූව් කරන්න බලනවා. අන්න ඒ වගේ කාලයක් තමයි දැන් මේ ස්ටේජ් 3 සර්වයිවර් කියන ස්ටේජ් එකේදී එයා කරන්නේ. හරිද? ඔයා බලන්න ගොඩක් සාමාන්‍යයෙන් අවුරුදු 2 3 ගිහපු අය මෙන්න මේ සර්වයිවර් කියන ස්ටේජ් එකේ තමයි ඉන්නේ. හරිද? එයාලා තමන්ගේ සිස්ටම් එකක් තියාගෙන සෙටප් එකක් තියාගෙන එයාලා ගොඩක් අය මෙන්න මේ තැන තමයි ඉන්නේ. හරිද? සර්වයිවර් කියන තැන. ඊට පස්සේ ඊළඟ කොටස තමයි අර අතනින් දැන් කොටසක් මෙහෙම හැයිලා ගිහිල්ලා අර දැන් අපි කිව්ව ස්ටේජ් වලින් දැන් කොටස හැලෙනවා. හරිද? දැන් අර මම කිව්ව ස්ටේජ් වලින් එන පිරිස කොටස් හැලෙනවා. හරිද? ඒ කියන්නේ ගැම්බ්ලින් කියන ස්ටේජ් එකේදී කොටසක් අයින් වෙනවා. ඊට පස්සේ ලර්නර් කියන තැන තව කොටසක් අයින් වෙලා යනවා. හරිද? ට්‍රේඩින් අතාරිනවා. ඊට පස්සේ තුන්වෙනි ස්ටේජ් එකේදී සර්වයිවර් කියන එකේ තව කොටසක් හැම අයින් වෙලා යනවා. හරිද? දැන් තව පොඩි පිරිසක් ඉන්නවා මේකේ. හරිද? ඒ පිරිස තමයි ඊළඟ ස්ටේජ් එකට යන්නේ. ඒ තමයි ඊළඟ ස්ටේජ් එක තමයි එන්ලයිටන් කියන එක. ඒ කියන්නේ එයාලා මේකේ යම්කිසි අර කියන්නේ අර රහත් වෙනවා කියලා. අන්න ඒ වගේ යම්කිසි නිවීමක් මේ ට්‍රේඩින් සම්බන්ධව පැහැදීමක් ඥානයක් මෙයාලා ලබනවා. හරිද? ඒ තමයි එයාලා රිස්ක් එක මැනේජ් කරන්න ඉගෙන ගන්නවා. හරිද? ඉමෝෂන්ස් කන්ට්‍රෝල් කරන්න ඉගෙන ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ හැඟීම් කන්ට්‍රෝල් කරන්න. තණ්හා, ග්‍රීඩ්, ෆියර් ඒ ටික එයාලා කන්ට්‍රෝල් කරන්න ඉගෙන ගන්නවා. එතකොට ඊළඟ තමයි එයාලා ලොන්ග් ටර්ම් හිතන්නේ. හරිද? මේ දවසට මේ කීයක් හරි හොයාගෙන අයින් වෙන්න එහෙම නැහැ. ඉන්වෙස්ටර් කෙනෙක් වගේ හිතන්න පුරුදු වෙනවා. හරිද? මේ ස්ටේජ් 4 එකේදී තාම මෙයාලා ප්‍රොෆිට් කරන්නේ නැහැ සාමාන්‍යයෙන් නෝමල් චරිතයක්. හරිද? ට්‍රේඩින් වල නෝමල් අර ඉදින්දා සාමාන්‍ය ප්‍රොෆිට් වෙනවා. සාමාන්‍යයෙන් ආයි ලොස් යනවා. අර ඒ වගේ නෝමල් ලෙවල් එක තමයි බ්‍රේක් ඉවන් වගේ තමයි තාමත් ඉන්නේ. හරිද? බ්‍රේක් ඉවන් වගේ තමයි ඉන්නේ. හරිද? එතකොට මෙයාලා කැල්කියුලේටඩ් රිස්ක් තමයි ගන්නෙ. ඒ කියන්නේ ඕවර් ලෙවරේජ් කරන්නේ ලොකු මාජින් දාන්නේ. හරිද? සාමාන්‍ය එක ට්‍රේඩ් එකට සීට් එකක් වගේ දෙකක් වගේ දාන්නේ. ඒ වගේ හරි මැනේජ්මන්ට් එකකට මෙයාලා දැන් ට්‍රේඩින් කරන්න යන පටන් ගන්න කාල තමයි මේ 4 වෙනි අදියර. හරිද? දැන් ඔයා බලන්න ඔයා දැන් මේ කියපු හතරෙන් කොතනද ඉන්නේ කියලා. හරිද? ඊට පස්සේ ඊළඟ දේ තමයි එයා තේරුම් ගන්නවා මේ ට්‍රේඩින් කියන්නේ ලොතරැයක් ඇදෙන වගේ දෙයක් නෙමෙයි කියලා. මේක බිස්නස් එකක් වගේ කරන්න පුළුවන්, ප්ලෑන් එකක් කරන්න පුළුවන් දෙයක් කියලා එයා මේ හතරවෙනි ස්ටේජ් එකේදී ඉගෙන ගන්නවා. ඊට පස්සේ එතනින් තමයි පස්වෙනි ස්ටේජ් එකට යන්නේ. ඒක තමයි කැපිටලිස්ට් කියන එක. ඒ කියන්නේ හොඳ ට්‍රේඩර් කෙනෙක් කියන්නේ හොඳ රිස්ක් මැනේජර් කෙනෙක්. හරිද? ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා කාර්යයක් කෙලවන කියලා. කාර් එකේ එන්ජින් එක තමයි ඔයාගේ ස්ට්‍රැටජි එක. ඔයාගේ ට්‍රේඩින් කරන සිස්ටම් එක. හරිද? එතකොට සුක්කානව තමයි ඩිසිප්ලින් එක. හරිද? එතකොට රිස්ක් මැනේජ්මන්ට් එක තමයි ඔයාගේ ආසන පටිය. හරිද? ඔය තුන තිබ්බොත් තමයි අපිට ආරක්ෂිතව ගමන යන්න පුළුවන්. ඒ වගේ අර වාහනයක ඔය කොටස් තුනෙන් තමයි සාමාන්‍යයෙන් අපි ආරක්ෂිතව ගමනක් යන්නේ. අර පළවෙනි ස්ටේජ් 4 ගැම්බ්ලින් කරලා ඊට පස්සේ ලර්නින් කරලා හරිද? ඊට පස්සේ සර්වයිවර් වෙන්න ඉගෙනගෙන ඊට පස්සේ මාකට් එකේ එන්ලයිට් ඒ කියන්නේ යම්කිසි ප්‍රඥාවක් ලබලා අත්දැකීමක් ලබලා අන්තිමට පස්වෙනි ස්ටේජ් එක කැපිටලිස්ට් කියන තැනට පුද්ගලෙක් එනවා. හරිද? අර ආපු හිතන්නකො මුලින් 100ක් ආවා කියලා. ඒ 100න් 5 දෙනෙක් තමයි මෙතනට එන්නේ. හරිද? ඒ 5 දෙනා තමයි සාර්ථක වෙන්නේ. එතකොට එයාලා කරපු කැපකිරීම. හරිද? එයාලා වීඩියෝස් බල ස්ට්‍රැටජි try කර බෑක් ටෙස්ට් කර සල්ලි නාස්ති කරගෙන රිස්ක් මැනේජ්මන්ට් කරන්න ඉගෙනගෙන අන්න ඒ දේවල් තුලින් එයාට යම්කිසි ප්‍රතිඵලයක්. හරිද? අපි කරන කැපකිරීම වල අපිට කවදා හරි ප්‍රතිඵලයක් හම්බ වෙනවනේ. ඒ වගේ මෙයාට මෙන්න මේ පස්වෙනි ස්ටේජ් එකේදී කරපු දේවල් වල ප්‍රතිඵලය හම්බ වෙන පටන් ගන්නවා. හරිද? එතකොට එයාට තියෙනවා හොඳ ටෙස්ට් කරපු proven strategy එකක්. එතකොට එයාලට මේ emotional මේ decision එයාලා වැඩිපුර ගන්න පෙළඹෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාලා අර නිකන් හිත පිට නැති wealth creation machine වගේ. ඒ කියන්නේ එයාලා මේ කිසිම හිතක් පපුවන්නේ නැතුව එයාගේ සිස්ටම් එක follow කරලා trade එක දාලා ඉතින් එහා එච්චරයි. හරිද? බය ගහයි බලන් ඉන්න මාකට් එක දිහා මේක මොකක් වෙයිද නම් මනම් කිසි දෙයක් නැහැ. පරිණතයි. හරිද? පට්ට විදිහට පරිණතයි. අන්න ඒ ලෙවල් එකකට එනවට. හරිද? මේ පස්වෙනි ලෙවල් එක තමයි එතනට එන්නේ. එයාගේ risk management super. හරිද? psychology super. එතකොට ලොස් එකකට එයා වටන්න බෑ. එයා මානසික වටන්න බෑ ලේසියෙන්. පස්වෙනි ලෙවල් එකේ ඉන්න කෙනෙක්. හරිද? ඊට පස්සේ එයා emotionally neutral. හරිද? එයාට ලොස් වුණත් ප්‍රොෆිට් වුණත් එයා
මයින්ඩ් එක තියන් ඉන්න එකම ලෙවල් එක. හරිද? එයා වට්ටන්නවත් එයා අධික ලෙස සතුරු කරන්නවත් බෑ. ඔය මාකට් එක ඉස්සරව දගලා තියෝ ලංකාවේ තියෙනවා ලොකු ට්‍රේඩර්ස්ලා ගියා ගන්න අය. මේ ට්‍රේඩ් එක ලොකු ප්‍රොෆිට් එකක් කරපස් කෑ ගහලා උඩ පැනලා ඒ තාම යාලා මේ ප්‍රොෆිට් කරනවා ඇති. හරිද? හැබැයි යාලගේ මානසිකත්වය තියෙන ගැම්බ්ලින් මානසිකත්වය. ස්ක්‍රීන් එකක් ඉස්සරහ කෑ ගහලා උඩ පැනනවා කියන්නේ අනිවාර්යයෙන්ම ගැම්බ්ලර් කෙනෙක්. හරිද? හරි ට්‍රේඩර් කෙනෙක් කවදාවත් එහෙම කරන්නේ නැහැ. හරිද? ට්‍රේඩින් මානසිකත්වය අර ගැම්බ්ලින් මානසිකත්වය තියෙන කෙනෙක් තමයි එහෙම උඩ පැනලා කෑ ගහලා ඒ ලෙවල් එකේ ඉන්නේ ඒ අය. හරිද? සාමාන්‍ය මේ හොඳ පස්සන ලෙවල් එකට ආපු කෙනෙක් මෙහෙම කෑ ගහන්න උඩ පයින්නේ නැහැ. හරිද? එයාලා ඒක සමසිතින් බාර ගන්නවා. කැල්කියුලේටර් ට්‍රිස් තමයි ගන්නෙ. කන්සිස්ටන්සි එක දිගටම පවත්වා ගන්නවා මේ පස්සන ලෙවල් එකේදී. එතනින් තමයි ට්‍රේඩර් කෙනෙක්ගේ ජීවිතේ සැබෑ නිදහස ආරම්භ වෙන්නේ. හරිද? මේ මුල් කාලේ ඇවිල්ලා අපි කොච්චර කිව්වත් මේක පුදුම ආතල් බිස්නස් එකක් කියලා සැබෑ නිදහස. හරිද? මිනිස්සෙක් විතර ඔළුවට සැබෑ නිදහස. සල්ලිත් තියෙනවා, නිදහසක් තියෙනවා. මේ ලෙවල් එක තමයි මේ පස්සන ලෙවල් එක. හරිද? මේ පස්සන ලෙවල් එකට ආවට පස්සේ තමයි එතනට යන්න පුළුවන් වෙන්නේ. මේකට අනිවාර්යයෙන්ම අවුරුදු 1.5 2 3 අවුරුදු 5ක් වෙන්න පුළුවන්, අවුරුදු 10ක් වෙන්න පුළුවන්. ඒක අපිට කියන්න බෑ, පුද්ගලයන්ව වෙනස් වෙන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් මේ ලෙවල් එකට එන්න කෙනෙක් ට්‍රේඩින් වලට ඇවිල්ලා අනිවාර්යයෙන්ම අවුරුදු 2.5 3ක්වත් යනවම තමයි. අවම ඒ ප්‍රමාණය යනවා. හරිද? විවිධ මාකට් සිටුේෂන් වලට මුහුණ දීලා අත්දැකීම් අරගෙන මේ ලෙවල් එකට එන අනිවාර්යයෙන්ම අවුරුදු 2.5 3.5ක් යනවම තමයි. ඒකට මෙයාට පර්ෆෙක්ට් මයින්ඩ් සෙට් එකක් තියෙනවා. මෙයා ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන එක මෙන්න මේ ලෙවල් එකේ තමයි හොයාගන්නේ. හරිද? එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට එයාගේ ට්‍රේඩින් ප්ලෑන් එක ඔක්කොම නියමටම සෙට් වෙලා තියෙනවා. දැන් එයාගේ මයින්ඩ් එකත් හොඳයි. එයාගේ මයින්ඩ් එකත් සුපිරිම ලෙවල් එකක තියෙන්නේ. ඉතින් මෙයා මේ හරහා ගිහිල්ලා කම්පවුන්ඩින් ඉෆෙක්ට් එක හරහා එයාගේ වොලට් එක ලොකු කරගෙන එයා ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන තැනට යනවා. හරිද? එතකොට මේ ලෙවල් 5 මේ ස්ටේජ් 5 ඇවිල්ලා ඔයා කැපකිරීමක් කළා මේ පස්වෙනි ස්ටේජ් එකටම ආව කියන්නේ ඔයා කරපු කැපකිරීමට. හරිද? ලැබෙන රිවෝඩ් එක අන්ලිමිටඩ්. ලැබෙන රිවෝඩ් එක අන්ලිමිටඩ්. ඒ කියන්නේ ඔයාට මේකේ යන්න පුළුවන් සීමාව අසීමිතයි. හරිද? මේ බිස්නස් එකේ. එතකොට මේ ට්‍රේඩින් වලට බැන මේ සාමාන්‍යයෙන් ගොඩක් මේ ඉන්නේ හරිද? ට්‍රේඩින් වලින් අයින් වෙන මේ අර පළවෙනි ලෙවල් එකේ ඉන්න අය තමයි. හරිද? එතකොට මම දැන් ඔන්න ශාස්ත්‍රය කියලා ඉවරයි. කොටස් 5ක් ගැන කිව්වා. ඔයා දැන් මට කමෙන්ට් එකක් දාන්න. ඔයා ඉන්නේ මොන කොටසෙද කියලා. හරිද? ඔයා ගැම්බ්ලින්ද කරන්නේ? ඔයා ලර්නර් කෙනෙක්ද? ඔයා සර්වයිවර් කෙනෙක්ද? ඔයා එන්ලයිටන්ඩ් කෙනෙක්ද? ඔයා කැපිටලිස්ට් කෙනෙක්ද? හරිද? මේ පහෙන් ඔයා මොන කොටසද ඉන්නේ කියලා මට මේ වීඩියෝ එකේ අවසානයේ යට කමෙන්ට් එකක් දාන්න. එතකොට 2019 ට්‍රේඩින් පටන් ගත්ත කෙනෙක් විදියට මමත් ඔයාලට ඔය කලින් කිව්ව ස්ටේජ් ටික පහු කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? මුලින්ම කිසිම දෙයක් දන්නතු ගැම්බ්ලින් කරා. ඊට පස්සේ ලර්නින් කරා. ලර්නින් පීරියඩ් එකේදී විවිධ කෝස් කරා. ලංකාවේ කරා, පිට රට ආයක කරා. විවිධ ස්ට්‍රැටජි අත්දැක බැලුවා. විඩියෝ ඉන්ඩිකේටර් අරන් තියෙනවා, විවිධ බොට්ලා අරන් තියෙනවා. ඔය ඔක්කොම කරලා තියෙනවා. හරිද? අරගෙන අවසානයේ මම 2021 ඉඳන් ෆුල් ටයිම් ට්‍රේඩින් වලට ජොබ් එකෙන් අයින් වෙලා ඒ ආවේ මම ඉගෙනගත්ත දේවල් වලින් මටම කියලා ආවෙන ක්‍රමවේදයක් හදාගත්තා. මම ට්‍රේඩින් කරන්න මටම කියලා ආවෙන ක්‍රමවේදයක්. හරිද? ඒක දැන් සාමාන්‍ය සාර්ථක වෙච්ච ඕනම ට්‍රේඩර් කෙනෙක්ට ඒ වගේ යාලට ආවෙනික ක්‍රමවේදයන් තියෙනවා. හරිද? ඒක ඔයාලට කෝස් එකෙන් ඉගෙන ගන්න බෑ. කෝස් එක තියෙන්නේ යම්කිසි තීර ටිකක් විතරයි. හරිද? අර ඇත්තටම ට්‍රේඩ් කරන ට්‍රේඩර් කෙනෙක්ගේ ට්‍රේඩින් සිස්ටම් එකක් එයාලා උගන්වන්නේ නැහැ. හරිද? එයාලා උගන්වන්නේ සාම්ප්‍රදායික ට්‍රේඩින් වල තියෙන තීර ටික. එතකොට සාමාන්‍යයෙන් සාර්ථක වෙච්ච ට්‍රේඩර් කෙනෙක්ගේ සිස්ටම් එකක් තමයි අපි දැන් අපි කෝස් එකක් කරාට පස්සේ ඒ වගේ සිස්ටම් එකක් අපිට තියෙනම් ඒක ලොකු හයියක්. හරිද? අපිට මේ සිස්ටම් එකේ යම් යම් දේවල් අරගෙන ඔයාලට කැමති නම් සම්පූර්ණ එකම ගන්නත් පුළුවන්. අරගෙන ඔයාලට ඔයාගේ ට්‍රේඩින් සිස්ටම් එක ඒකෙන් පෝෂණය කරගන්න පුළුවන්. නැත්නම් ඒකම කරන්නත් පුළුවන්. හරිද? කැමති නම්. එතකොට මම තීරණය කරලා තියෙනවා මම සාර්ථක වෙච්ච මම හදාගත්ත මගේ ට්‍රේඩින් සිස්ටම් එක, මගේ ස්ට්‍රැටජි එක ඔයාලට කියලා දෙන්නේ මම Zoom meeting නම් කරන්නේ නැහැ. මම වීඩියෝ එකක් කරා තමයි කියලා දෙනවා. වීඩියෝ එකක් හදලා තියෙනවා පැයක විතර. පැයක විනාඩි 10ක. ඒ වීඩියෝ එකෙන් මම සම්පූර්ණ මම ට්‍රේඩ් කරන මගේ සිස්ටම් එක මම පැහැදිලි කරනවා. හරිද? A to Z ට්‍රේඩ් එන්ට්‍රියක් ගන්න කොතනින්ද, ස්ටොප් ලොස් එක කොහෙන්ද, ටේක් ප්‍රොෆිට් එක දාන්නේ කොහෙන්ද හරියටම. එතකොට වින් රේට් එක එතකොට බෑක් ටෙස්ට් කරලා හැමදේම රිසල්ට් ෂීට් එකකුත් එක්ක සියලුම දේ මේ වීඩියෝ එකේ අන්තර්ගත කරලා තියෙනවා. ඔයාලට ඒක අධ්‍යයනය කරන්න පුළුවන්. අධ්‍යයනය කළා ඔයා කැමති නම් ඒක ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එකට එකතු කරන්න පුළුවන්. හරිද? ඔයා ඩේලිම ට්‍රේඩ් කරන්නත් පුළුවන්. මොකද මම ට්‍රේඩ් කරන්නේ තේ සිස්ටම් එකෙන් නිසා. මම සිග්නල් දෙන තේ සිස්ටම් එකෙන් නිසා. හරිද? එතකොට මේක ගැලපෙන්නේ නැහැ ට්‍රේඩින් කියන කිසිම දෙයක් දන්නේ නැති අය. දැන් ඔය ඉන්නවනේ සාමාන්‍යයෙන්
පොඩිවත් ඇනලයිස් එකක් කරලා ට්‍රේඩ් දාන්න නැති අය පොඩිවත් ඇනලයිස් එකක් කරලා ට්‍රේඩ් දාන්න දන්නේ නැති අයට මේක හරියන්නේ නැහැ හරිද ඒ කියන්නේ යාළුවා කිසිම දැනුමක් නැහැ ඒ වගේට මේක හරියන්නේ නැහැ සාමාන්‍යයෙන් ඔයාලට පොඩි හරි ඇනලයිස් එකක් කරලා ඔයා ට්‍රේඩ් එකක් දාන කෙනෙක් නම් ඔයා ලොස් වුණාට කමක් නැහැ ලොස් ප්‍රොෆිට් අතර ඔය ඉන්න ඒ කිසි ප්‍රශ්නයක් නැහැ හරිද කොහොමත් ප්‍රොෆිට් වෙන කෙනෙක් දැන් මේක මගෙන් ඉල්ලන්නේ නැහැ නේ එයා කොහොමද ප්‍රොෆිට් වෙනවා එතකොට දැන් ඔයාලා ට්‍රේඩින් ගැන පොඩි හරි දැනුමක් තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේක අරගෙන මේක ඉගෙන ගන්න හරිද එතකොට ට්‍රේඩින් වලට පය ගහලවත් නැති අර සාමාන්‍ය ගඟට තාම බැහැලවත් නැති හරිද ගඟේ ගැඹුරු බල ඉන්න අය මට මැසේජ් කරන්න එපා ගඟට බැහැලා පීනන අය හරිද පීනන් try කරන අය ලොස් ප්‍රොෆිට් ඉන්න අය ඔයාලට පුළුවන් ඒක මගෙන් ලබා ගන්න ඔයාලට ඒක දෙනවා ඒක forex crypto ඕන මාකට් එක ඔයාලට යූස් කරන්න පුළුවන් ඒක ඔයාලට ලබා ගන්න පුළුවන් ඔයාලට කැමති නම් මට මැසේජ් එකක් දාන්න මම ඔයාලට ඒක ලබා දෙන්නම් හරිද එහෙනම් ගිහින් එන්නම් ඔයාලට ජයම වේවා